සුළු කරන්න එකයට x ධන එකයට 2x. මේකේ මුලින් පොදු හරය ගන්න ඕනේ. පොදු හරය 2x. පළවෙනි පදේ හරය 2x කරගන්න. දෙකෙන් ගුණ වෙන්න ඕනේ උඩයි යටයි. එතකොට 2 ධන 1 බෙදීම 2x. අපිට උත්තරය එනවා 3 බෙදීම 2x කියලා. 2xy හා 4y වර්ග යන විජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මුලින්ම 2 4 කුඩා පොදු ගුණාකාරය හොයාගෙන එතකොට එනවා දෙවරක් දෙක 4යි කියලා. ඊට පස්සේ xy y වර්ග කියන පදවල x වල වැඩිම බලය හොයා ගන්න ඕනේ. x වල වැඩිම බලය තියෙන්නේ x ගේ පළවෙනි බලය. එතකොට y වල y ගේ වැඩිම බලය තියෙන්නේ y වර්ග. එතකොට කුඩාම පොදු ගුණාකාරය එනවා 4 ගුණ කිරීම x ගුණ කිරීම y වර්ග. කියන්නේ 4යි xy වර්ග. විසිහයයි දශම 3 සමානයි 10 1.4යි දෙවැනි බලය වේ. ලඝු 26.3 හි අගය කීයද? මුලින්ම සූත්‍රය ලියා ගන්න ඕනේ. ලඝු a ගේ b සමානයි c. එක a ගේ c වෙනි බලය සමානයි b කියලා ලියාගෙන එතකොට මේ a ගේ c වෙනි බලය සමානයි b ආකාරයට තමයි මේක දීලා තියෙන්නේ. ඒක අපි මේ පැත්ත මාරු කරලා ලියාගත්තාම අපිට ඒක බලා ගන්න ලේසි. ඒ විදිහට ලියාගෙන ඒක ආයිමත් ලඝු ආකාරයට හදා ගන්න ඕනේ. ලඝු 10 පාදයේ 26.3 සමානයි 1.4යි 2යි කියලා තමයි ලඝු ආකාරයෙන් ලිව්වම එන්නේ. ඒතර අපිට මේක ලඝු 10 පාදේනේ. ලඝු 10 පාදේ ලියනකොට LG දාන්නේ. LG 26.3 සමානයි 1.4යි 3යි. ඒ කියන්නේ ඒකගේ 1.4යි 4යි 3යි නෙවෙයි 4යි 2. ඝන ඍජුවෘත්ත සිලින්ඩරයක පතුලේ ආරය 7 cm වේ. එහි උස 10 cm වේ. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. ෆහි අගය සඳහා 22 බෙදීම 7 යොදා ගන්න. මුලින් දල සටහනක් ඇඳ ගන්න ඕනි. අරය සෙන්ටිමීටර් 7ක් වූ උස 10 සෙන්ටිමීටර් වූ ඍජුවෘත්ත සිලින්ඩරයක් ඇඳගෙන ඒක ලකුණු කරගත්තම අපිට ගාන හදන්න ලේසි. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන සූත්‍රය 2πr h ඒක සූත්‍රය දාලා හොයන්න තියෙන්නේ. තොර සුළු කරාම දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 r අරය 7 cm 7යි උස h 10යි. ඊට පස්සේ සුළු කරාම 7ට 7 කැපිලා දෙක ගුණ කිරීම 22 44යි 44 10යි 440යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ එනවා. ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. පළවෙනි ප්‍රශ්نين අහන්නේ වස්තුවේ වේගය තප්පරයට මීටර වලින් සොයන්න. මේ වගුවෙන් මොනවාම හරි කොටුවක තියෙන දුරයි කාලයයි එකම තීරුවේ තියෙන දුරයි කාලයයි හොයා ගන්න ඕනි. ඊට පස්සේ මුලින්ම තියෙන එක ගත්තොත් 4 බෙදීම 2යි. එතකොට එනවා අපිට වේගය තප්පරයට මීටර් 2යි කියලා. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ එම වේගයෙන් වස්තුවට මීටර් 22ක් යාමට ගතවන කාලය සොයන්න. වේගය සමානයි දුර බෙදීම කාලය නම් හරස් ගුණ කරලා කාලය සමානයි දුර බෙදීම වේගය කියලා අපිට සූත්‍රය හදා ගන්න පුළුවන්. ඒ සූත්‍රය දාලා දුර අහලා තියෙන දීලා තියෙන 22යි කියලා වේගය අපි හොයාගත්තා තප්පරයට මීටර 2යි කියලා. එතකොට 22 බෙදීම 2යි කාලය එනවා තප්පර 11ක් කියලා. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමානයි AC ද AB සහ AC වල AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E ද වේ. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 14 cm සහ AD සමානයි 2 cm නම් DE හි දිග සොයන්න. AB සමානයි AC කියලා දීලා තියෙනවා. එතකොට DE කියන ලක්ෂ ඒ පාද දෙකේ මධ්‍ය ලක්ෂ කියලා දීලා තියෙනවා. එතකොට AD 2 cm නම් මේ ඉතුරු තුනත් 2 cm කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණයේ පරිමිතිය 14 cm කියලා දීලා තියෙන නිසා
මේ පාද දෙකේ AB AC වල එකතුව 2 4ක් 8 සෙන්ටිමීටර් නේ. එතකොට අපිට BC හොයාගන්න පුළුවන් 14න් 8ක් අඩු කරාම 6 සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැම්මම BC ගෙන් භාගයක් තමයි DE වෙන්නේ. එතකොට DE සමානයි 3 සෙන්ටිමීටර් කියලා එනවා. සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණත් ස්තනක් ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් කීයක්ද කියලා අහන්න. ත්‍රිකෝණාකාර මුහුණත් කීයක්ද? ත්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත් කීයද කියලා. දල සටහනක් ඇඳගත්තම ත්‍රිකෝණාකාර මුහුණත් ඉස්සරහත් තියෙනවා පිටිපස්සෙත් තියෙන මුහුණත් දෙකයි. ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් මේ පැත්තේ එකයි හා පැත්තේ එකයි පහලින් එකක් තියෙනවා. ඒව තුනක් තියෙනවා. රූපයේ දැක්වන වෘතය මත ABC හා D යන ලක්ෂ්‍ය පිහිටා ඇත. ABE යනු සරල රේඛාවකි. දී ඇති තොරතුරු අනුව CBE කෝණයෙහි විශාලත්වය සොයන්න. ABCD කියන්නේ වෘතය මත පිහිටි ලක්ෂ්‍යලු. ABE කියන්නේ සරල රේඛාවක්ලු. අපිට දීලා තියෙනවා AE රේඛාව සමාන්තරයි DC රේඛාව කියලා. තව දීලා තියෙනවා DAC අංශක 65යි. CAB අංශක 45යි කියලා. එතකොට සම්පූර්ණ DAB කෝණයේ අංශක 110යි. මේක AEDC කියන්නේ සමාන්තර රේඛා දෙකක් නිසා DAB කෝණයයි ADC කෝණයයි කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ ඒ මිත්‍ර කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් CDA කියන කෝණය. මේ DAB කියන්නේ 110යි නම් 180ක් වෙන්න ඕන නිසා ADC කියන්නේ අංශක 70යි කියලා අපිට එනවා. එතකොට අපිට මේ ගන්න පුළුවන් ABCD කියන්නේ වෘත චතුරස්‍රයක් නිසා සම්මුඛ කෝණවල එකතුව 180යිනේ. එතකොට CDA 70යි නම් ඒකට සම්මුඛ කෝණය තමයි ABC කෝණය කියන්නේ. එතකොට ABC කෝණය 110යි කියලා අපිට ගන්න පුළුවන්. අපෙන් අහන්නේ CBE කෝණය කීයද කියලා. ඒක දන්නේ නැති නිසා x කියලා දාගත්තම දැන් අපි දන්න ඕනේ CBA කියන්නේ අංශක 110යි කියලා. එතකොට ABE කියන්නේ සරල රේඛාවක් කියලා දෙයිලා තියෙන නිසා සරල රේඛාවක කෝණ 180යිනේ. එතකොට අපිට x ධන 110 සමානයි 180යි කියලා x සමානයි 70යි කියලා හොයාගන්න පුළුවන්. සාධක සොයන්න 2x වර්ග ඍණ 18 දෙකක් එළියට ගත්තට පස්සේ x වර්ග ඍණ 9 තමයි වරහණ ඇතුලේ එන්නේ. එතකොට අපිට 9 ලියන්න පුළුවන් 3 වර්ග විදිහට දෙවාරයක් x වර්ග ඍණ 3 වර්ග ඊට දෙවාරයක් x ඍණ 3 වාරයක් x ධන 3 මෙතන x ධන 2 කියලා තියෙන x ධන 3 වෙන්න ඕනි. ඒව තමයි සාධක.